අගනුවර විසි පරිසරයෙන් මිදලා එක පාරටම කැලයක් ඇතුලේ අතර මං වුණා. මේ ඇත්තටම අගනුවර දිගට හිතනවා. හිතෙනවා කියන්නේ ඇත්තටම මෙතනට ආවට පස්සේ රසුල මම කල්පනා කරේ මේ මෙච්චර ඉක්මනට ඒ ශබ්ද වලින් නිදහස් වෙන්න ලැබුණා කියන්නේ නේ. මානු කිසිම සද්දයක් නැහැ. බාල පැත්තේ කොළ පාට විතරයි. පොඩි හැලකිමිට ටිකක් ඉන්නවා. ඒකත් මරුනේ. ඒකත් මරු. ත්‍රාසජනක දෙකක්. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් වලින් දැන්ටත් දන්න එක තමයි මේ පාරුව පාවෙන අවන්හල. ඉතින් මේක ගැන ඇත්තටම කතා කරන්න ඕන කියලා හිතුවේ මේ අපි සමහර ලාවට අපි ළඟ තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්න හරියට දන්නේ නැහැ නේ. දන්නවා මදිත් වගේ. ඔව් සමහරට මදි. සහ සමහරට දන්නේම නැහැ. ඒ නිසා අපි හිතුවා මේ ඇත්තටම මේ පාරුව මොකද්ද? නේ? ඒතර මේකේ පාවෙන අවන්හලක් කියන්නේ මොකද්ද ඇත්තට? මොකද්ද මේකෙන් වෙන්නේ? මේවත් එක්ක අපි හිතුවා අද පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා අපි මේ අවන්හලේ සංකල්පයේ අයිති මහත්වරු දෙන්න. ඔව්. කවුරුත් දන්නා දුන්න විදිහට කිව්වනම් එම් ශාෆීර් මහත්මයා රොහාන් අයියා. ඒක එයයි අයියයි මහත්තයා. ඒක හරි අවුල්නේ. ඒක අවුල්නේ. ඒක අනිත් පැත්ත වෙන්න තිබ්බේ. නෑ. කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් මං අයියා. අයියා කියන්නේ මේ එහෙම වෙනවා අර එකපාරටම කන්ෆියුස් වෙනවා. ඒ කියන්නේ මෙතනට ආම අයියා දැන් අතන ඉඳලා අර ශබ්ද බද්ද ටික ඔක්කොම අහගෙන මෙතනට ආවට එළියම පස්සේ වදා නිකන් එකපාරටම track පොඩක් මාරු අප්සෙට් වෙනවා. ගියා. කූල් වෙලා ගියා. සාමාන්‍යයෙන් අයියා කියන කෙනාට අයියා වෙලා මහත්තයා අයියා වෙනවා. මේ අපි සපීර් එක්කම කතා කරමු. අපි මේ කියන්නකෝ අපිට මේ දැන් ඇත්තටම මේ වගේ concept එකක් විදියට මුලින්ම පටන් ගන්න දැන් ඔයා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ සපීර් කොහොම ලංකාවේ තියෙන එකම ජාත්‍යන්තර නාට්‍ය උල්ල කරන මේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් තියෙන ඒ විතරනේ තව ගොඩාක් දේවල් කරන කෙනෙක් මේ ආර්ට් එකත් එක්ක මේ ඉන්නේ. කලාව එක්ක ගැවසෙන දැන් මමත් කලාව එක්ක ඉන්න කෙනෙක් අපි ශාමලි අපි විතරම මේ පොත් එක්ක වැඩ කරන අය මේ කලාව කියන කෑල්ලයි මේකයි මේක කොහොමද එකට පද්ද වෙන්නේ ඒ නෑ මේක පොඩි ඉන්ට්‍රස්ටිං කෑල්ලක්. මට මතක විදිහට 2018 විතර මේ පොඩි 18 මතක නැහැ කොහොම හරි මේ ලංකා ඉතිහාසයේ මේ පුස්තකාලයක් කඩලා සුපර් මාකට් එකක් හදපු ලෝක ඉතිහාසයේ පුස්තකාලයක් කඩලා සුපර් මාකට් එකක් හැදුවේ කෝට්ටේනේ. ඔව් ඒ කියන්නේ ලංකාවේ තිබිච්ච පස්වෙනි මධ්‍ය පුස්තකාලය කඩලා එතන සුපර් මාකට් එකක් හදනවා. ඒතර ඒ වෙලාවේදී ඒකේ කාරණා දෙකක් තිබුණා මට. එකක් අහේතුවකට ඒ පුස්තකාලේ පළවෙනි කාර්ය මණ්ඩලයේ හිටපු සමාජිකයෙක් මම. හරි. ඒකට ඒකේ තිබිච්ච පොත්පත් ඒ කියන්නේ මම කර්මුසෝ සහෝදරයෝ එක කාලයක් ෆැෂන් එකට අරගෙන ගිහිල්ලා පස්සේ කියවන්න ගත්තට පස්සේ ඒ මට තියෙන ඒකත් එක්ක මාර බැඳීමක් තිබුණා. දැන් මේක කඩනවා කියන එක මට ටිකක් හරි අමාරු වැඩක්. ඒ වෙලාවේ අපි හිටපු පාලනාධිකාරියට ගිහලා කිව්වා කැඩුවට කමක් නැහැ. ඔය හදන ගොඩනැගිල්ල එක තට්ටුවක් පුස්තකාලය සඳහා නිශ්චිතවම අයින් කරන්න. අවුම් වශයෙන් මේකේ මේ දැන් මේ කෝට්ටේ තියෙනවා මේ මුල්ගල් තියපු රංගශාලා හැදිලා නැහැ. නාවල වැලිපාක් එක කියලා කියන්නේ දැන් ඔය ජොගින් ට්‍රැක් එක කියලා කියන්නේ රංගශාලාවක් හදන්න මුල්ගලක් තියපු තැනක්. මේ ඉතිහාසය නොදන්න අයට දැනගන්නත් එක්ක මේ කියන්නේ මේ ඒකයි. හරි. එතකොට අන්තිමට පුස්තකාලේ කඩලා සුපර් මාකට් එකක් හදුවා පුස්තකාලයක් නැති වුණා. තිබිච්ච පුස්තකාලය තැන් වලට මාරු වෙනවා. නිකන් හිතන්න ජාතික මට්ටමේ පුස්තකාලයක් අවුරුදු 3-4කින් මහරු කරනකොට තව ගොඩනැගිල්ලකට කොහොමද කියලා අවුල. ඒක කියන්නේ ඒක වෙන ප්‍රශ්නයක් නේ. අන්තික තමයි ඔය මේ රාජගිරි පුස්තකාලය කියන්නේ සෑහෙන පරණ නොගේගොඩ පුස්තකාලයට පස්සේ පරණ එකක්. හරි. ඒකවල දැන් මේ කතන්දරේ මෙහෙම යන අතරමැද්දේ අපිට හම්බෙනවා මේ තාම හොඳ රාජ්‍ය නිලධාරියෙක් මේ ප්‍රාදේශීය ලේකම් කෙනෙක් මේ අමල් ජයදුරසූරිය කියලා. මම පොඩි කාලයක් ගන්න බෑ දැන් උත්පත්ති කතාව කියන්න එපා. කයියන්නේ ගහන්නේ. එතකොට මේ අමල්ට ලොකු උමනාවක් තිබුණා මේ කෝට්ටේ ඇතුලේ යම් සංස්කෘතික ප්‍රබෝධයක් හදන්න. එතකොට කෝට්ටේ ඉන්න කලාකාරයෝ අපි එකතු වෙලා පොඩි වැඩක් ප්ලෑන් කරා. අපි යෝජනාවක් කළා කෝට්ටේ සංස්කෘතික මධ්‍යස්ථානයක් හදන්න ඕනි කියලා. ඒකට අපි යෝජනා කළා තට්ටු 6-7ක ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ල ඇතුලේ රංගශාලා දෙකක්, පුස්තකාලයක්, කලාගාරයක්, සංරක්ෂණාගාරයක්, ඊට පස්සේ උඩම තට්ටුව කැෆටේරියා එකක් හැටියට පාවිච්චි කරන්න, පල්ලෙහා ආර්ට්
ප්‍රොඩක්ට්ස් ගන්න තියෙන තැනක් හැටියට එන ලොකු අයිඩියොලොජි ප්ලෑන් එකක් හැදුවා. පස්සේ ඒක ප්‍රොපෝසල් එකක් ලිව්වා. ඒ ප්‍රොපෝසල් එකක් ලියලා එතකොට මට මෙගාපොලිස් කියලා අමාත්‍යාංශයක් තිබ්බා. ඕකටත් අපි දැම්මහම ඒ වැඩේ කරන්න කෙරෙන තැනට කතා බහ වුණා. අන්තිමට ආණ්ඩු පෙරලීමේවත් එක්ක ඒ වැඩේ නැවතුණා. හරි. ඒකට ඉඩමක් බලලා තිබුණා. ඒ ඉඩම මේ දැන් තාම තියෙන මේ HSBC එක හරිය තියෙන ඒ ඉඩමක්. මේ ටික නැවතුණා. ඒකට සමගාමීව දැන් මට ඔය කලාකරුවෝ හම්බෙච්ච වෙලාවේදී අපිට ආවේ මේ මම ආටිකල් එකක් ලිව්වා කෝට්ටේ උදාහරණය කළ හැකිද? හරි. එතකොට මම ලියනවා ලංකාවේ අගනුවර ද ලෝකයේ අගනුවරක් කියලා කිව්වහම මේ කාරණා ටිකකින් සම්පූර්ණ වෙනවානේ. එකක් තමයි විධිමත් මාර්ග පද්ධතියක් තියෙන්න ඕනේ අගනුවරක. විධිමත් කානු පද්ධතියක් තියෙන්න ඕනේ. අගනුවර සංස්කෘතික අවකාශ තියෙන්න ඕනේ. ඒත් එක්කම අගනුවර පහසුකම් වල ඉහළ මට්ටමක් තියෙන්න ඕනේ. නමුත් දැන් අපි හැරිලා බැලුවොත් අගනුවරට බස් හෝල්ඩ් එකක් නෑ. මේ මොනවද? ඩිපෝ එකක්. ඩිපෝ එක මොකද්ද කියන්නේ? බස් නැවතුම් පොලක්. බස් නැවතුම් පොලක් නේ. නෑ නැවතුම් පොළ වෙනයි ඩිපෝ වෙනයි. ඩිපෝ එක බස් ගොඩක් ගහලා තියෙන තැන. ගාලා කියලා නේ කියන්නේ. බස් රථ ගාලක් නෑ. රඟහලක් නෑ. චිත්‍රපටි ශාලා 3ක් තිබුණා. 3ම වැහිලා. එතකොට ඊට පස්සේ මේ අගනුවර ඒකේ මං පැහැදිලිව කියන එක තැනකදී පවුලකට හෝ සමූහයකට ගිහිල්ලා නිදහසේ කෑම කන්න තැනක් නැහැ කියලා. හරි. එනේ ෆැමිලි රෙස්ටෝරන්ට් ටයිප් මිනිසුන්ගේ පෞද්ගලිකත්වයේ සුරකින්න මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට නිගා නොකරන කෑව බිව්වහම මේ අනිත් මිනිසුන්ට වදයක් නොවන කෑල්ලක් ගැන මම කතා කරනවා. විශේෂයෙන් මිනිස්සු ජජ්ජනෝ කරන එක. අපිට අනිකා ගැන තීරණ ගන්න බෑනේ. ඕක ඇතුළේම මම තව කෑල්ලක් ගේනවා. මේ කෝට්ටේ කියන්නේ ලංකාවේ අන්තිම රාජධානියට කලින් රාජධානිය. මේකේ තියෙන ආකියොලොජිකල් වැලියුස් ටික මතු කරන්න සිටි ප්ලෑන් එක ඇතුලේ ක්‍රමයක් ඕනි කියන එක. ඒකට උදාහරණයක් විදිහට මම කියනවා රාජගිරිය හන්දියට කෙනෙක් ආවොත් රාජගිරිය හන්දියෙන් යන බස් එක කොයි රූට් එකේද යන්නේ කියලා අපි හැර පිටේ උන් දන්නේ නැහනේ. මම නිකන් යෝජනාවක් කළා පොඩි ගයිඩ්ලයින්ස් 175 බස් එක කියන්නේ කොළ පාට. රතු පාට කියන්නේ 190. නිල් පාට කියන්නේ මේ මෙට්‍රෝ සිස්ටම් කොන්සෙප්ට් එක. හැබැයි ඒක හරි සිම්පලි අපි ඉම්ප්ලිමන්ට් කරමු අගනුවරින්. 170 යන්නේ නුගේගොඩ. 153 යන්නේ ඕවා. ඊට පස්සේ මම කිව්වා මේ ලංකාවේ මේ රාජගිරියේ හැම බස් හෝල්ඩ් එකක් දාවම ඩස්ට්බින් එකක් තියමු. අපි පුරුදු කරමු මිනිස්සුන්ට බස් ටිකට් එකවත් පාරේ නොදා යන්න කියලා. හරිද? දැන් මේ මම දේශපාලනය කරන්නේ නැහැ බැවෙන්න එපා. හරිද? ඒ ඔයගොල්ලෝ ව්‍යාහන් ඉන්න මොකක් හරි දේශනයක් ආගෙන මට බයයි ශාමලි. නෑ අවුලක් තියෙනවානේ ශාමලි. නෑ මේව අපි මේ ඇත්තට අහන් හිටියේ ප්‍රශ්න ආවට මේ ඒ ටික මේ කිව්වට පස්සේ හරි ආයෙ නම ප්‍රශ්නවල ඔයගෙන් දැන් පැය 5ක විතර සාකච්ඡාවක් කරා. සහ මේක නිකන් අර ෆැන්ටසි නවල් එක ස්වරූපයක් ගත්තා මට නිකන්. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් ඇත්තම කිව්වොත් ඒ ෆැන්ටසි පොඩ්ඩක් ගිලිලා හිටියේ මම දැක්කා ඒකයි මම මේ කැඩුවේ. මම මම්බල ශාමලි මේ රශ්මික දෙන්න මේ කතා කරගෙන බලාගෙන ඉන්න මොකද්ද? දැන් ඉතින් අර රාජගිරිය කියන්නේ මම රාජගිරිය ඉස්කෝලේ ගිහින් ඉන්නේ. හරිද? මගේ ඉස්කෝලේ රාජගිරිය ජනාධිපති. හරිද? අපිට දැන් මේ ෆැන්ටසි ඉතුරු කැල්ල කියන්නම්කෝ. එතකොට මම එක්තරා යෝජනා කරා මේ ඔබේසේකරපුර බේස් කරගෙන හැම ලේන් එකටම කලර් එකක් දෙමු. ඒ ලේන් එකේ හැම තාප්පෙම පළවෙනි වතාවට නගර සභාවෙන් පේන්ට් කරලා දෙමු. එතනින් පස්සේ පේන්ට් එක වෙනස් කරන්න බෑ. ඒක ඇවිල්ලා මේ කවුන්සිල් ප්‍රොපර්ටි එකක් හරියට යන්නේ. ඒ පාරේ වවන්න පුළුවන් මල් ගස් නම් කරනවා. තාප්පේ. හරි? දැන් අපි කියමු රෝස පාටද නිල් පාට. දැන් මේවා මේ අලුත් මැජික් නෙවෙයි ලෝකයේ අනිත් රටවල් වල. හරි ජර්මනි හරි එංගලන්තය හරි. හැබැයි සිටි ප්ලෑන් නේ සිටි ප්ලෑන් හරි ලස්සනයි. එතකොට ඒ පාරේ ක්ලීනින් එක වග කියන්නේ ඒ පාරේ ඉන්න මිනිස්සු ටික. හරිද? ඒගොල්ලන්ට එකෙන් ගැලවෙන්න බෑ. හරි? මේ ඕකේ අන්තිම කැලුව මේ කතාව කෙටි කරගත්ත. මම ඕකේ අහනවා කෝට්ටේට තියෙන හොඳම සම්පත තමයි දියවන්නාව. ඇයි මේ දියවන්නාවේ බෝට්ටු ටිකක් දාලා අර අපි කියන රස්යාදුකාර කොල්ලන්ට රෙස්ටෝරන්ට් කරන්න දෙන්න බැරි කියලා. මොකද ඇත්තටම මේ කැමරා දැන් කාලෙට කලින් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තිබුණා. මේක නෙවෙයි. මේ නෙවෙයි.
තිබුණා ඒ අරහෙනේ නාවලෙන් ගිහිල්ලා අර රත්නලානේ යන්නේ. වෙල්ලවත්තට යන එක. ඒකට යන එක. ඒක මෙහෙ සම්බන්ධයක් තිබුණේ නැහැ. සම්බන්ධ තිබුණේ නැහැ මේ මෙතන පාර්ලිමේන්තු එකෙන් සියල්ල බ්ලොක් වෙනවනේ. නේ. බ්ලොක් වෙනවනේ. එතකොට මම ඒකෙදි අහනවා ඇයි මේ තරුණයන්ට මේ ගඟ දෙන්න බැරි. ඔය මගේ මං ඕල්ලාගේ රෙෆරන්ස් දෙන්නම් ආටිකල් එක මගේ ළඟ තියෙනවා. ඒ කතාව ඉවරයි ඈ. ඒක අභියෝග නැහැ. දැන් මේක එහෙම දුන්නා මේකේ ආරක්ෂාව සහ මෙහෙමනේ මං කියන්නේ ඉතින් ඔය රශ්මියක ඉතින් ඔහොම සාම්ප්‍රදායික හිතන්න ගියොත් මෙයා මොකද කරන්න බෑ. මං අහන්නේ හරි කෙනෙක් අහන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔව්. දැන් එතකොට ඒකටත් අපි නෑ ඉතින් මම කියන්නේ සම්මත වූ හෝ පවත්නා වූ නීතියක් තියෙන එකටනේ. මම කියන්නේ නීති ලෝකේ ඕන රටක නීති තියෙන්නේ වැරදි වලටනේ. ඒතර යම් කෙනෙක් වැරද්දක් කරනවා නම් නීතියට පටහැනිව කරනවා නම් ඒකට ක්‍රියාත්මක වෙන තරම් පද්ධතික නීතියක් රට ඇතුලේ තියෙනවා. ඒතර ඒකට අවනතවනේ කරන්නේ. හරි. දැන් අපි මේ සාකච්ඡාව පටන් ගන්න මොහොතකට කලින් අපි හරි ලස්සනට දකිනවානේ මේ ගඟ චූටි ඔරු යනවා පාරු යනවා මේක හරියටම මෙන්න මේ දැන් නම් කැමරාවට පේන්නේ අර උස ගොඩනැගිලි ටික නැත්තම් නෑ 1990 නිකන් අපි ගමකට ගියා වගේ ෆීල් එකක් නේද හරි දැන් අපි මේ ඉන්නේ නගරේ ඉඳන් මීටර 500ක් දුරින් එක වාහන සද්දයක් ඇහෙනවා දැන් මේ ඉර බැහැගෙන යනවා දැන් මන්දාරන් අඳුර ගලනවා දැන් මේවා තිබුණේ නවකතාවලනේ බං අනිවාර්යයෙන් හරිද දැන් මේ අපි අපි ඒක ලයිව් දැන් හිතන්නකෝ මේකේ පොතක් මෙහෙම නවත්තම් පොතක් ගැන කතා කරන එකේ තියෙන ලල් එක ඒකනේ දැන් ඒකනේ අපි විඳින්න අපි දෙන්න දැන් මේ දිගට පටන් ගන්න මේ කරගෙන යන්නේ ඒකනේ ඉතින් මෙන්න මේ කතාව අස්සේ අවංකව කියනවනේ දැන් අපි නිකන් ඒ සතිය දවසට මේකට ආවේ නැත්තම් නිකන් ඔව් සතිය අවුල් වගේ නමයට කලින් එන්න මුනිදා ගන්න අරුන් නිදා ගන්න ඕනේ දැන් එතකොට දැන් ඔය කෑලි බෑලි ටික ඔක්කොම ඉවරයි කියලා හිතන්න මේ මං කියේ මේ පොඩි උත්පත්ති කතාවේ ඒ කියන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක අහම්බෙන් මට මාර්තු මාසේ 20 ද කොයිද රෝහන් මූ කතා කරලා කියලා මචං මේ අර ආසිරි මල්ලිගේ බෝට්ටුව තියෙනවා කරන අය නවත්තනවලු මොකද කරන්න කියලා අහන්නකො බෝද මං අපි කරමු බං කියලා කියන්නේ මම ජීවිතේට මංවත් මේ රෝහන්වත් මේ හෝටල් කරලා රෙස්ටෝරන්ට් කරලා ගිහලා කාලා බීලා හැර කිව්වම මේක ඔයයි කරන්න කියලා මම පුදුම වුණා පුදුම වුණා ඉතින් ඊට පස්සේ මම රෝහන්ට කිව්වා අපි කරමු බං කියලා එතන සිට තමයි අපි මේ රෙස්ටෝරන්ට් එකක් කරන එක හොයාගන්න එක ස්ටඩි එක සියල්ල ඒ මරු ආතල් හරි පටාතල් හරිද මොකද දැන් රෝහන් කම්පියුටර් සබ්ජෙක්ට් එකේ හරි උන් කතා කරන්නේ නෑ බලන්න මේ ඊට පස්සේ දැන් මගේ ඔළුවේ අහේතුවකට හැම වෙලාවෙම දුවන්නේ මොකද්ද දන්නවද මේක ඇතුලේ මම ආර්ට් කරන්නේ කොහොමද දැන් මේක ආපු ගමන් දිනේෂ්ගේ තිබ්බා අපේ දිනේෂ් කුලතුංගගේ නෙප්චූන් එකේ පොත් 3ක් පොත් 4ක් තිබුණා අද කඳු සානු ලස්සන මුහුද ඒ වගේ මේ සෝෂල් මේ පොඩි පාරිසරික සම්බන්ධතාවය පොත් 4ක් මම දිනේෂ් මේ පොත් 4 බෝට්ටුවේ ලොන්ච් කරමු මීට වඩා හොඳ තැනක් ඔයාලට හම්බ වෙන්නේ නැහැ දිනේෂුත් හා කිව්වා මේ එදා තමයි අපි දැන් ඒ කියන්නේ අපි මම හිතන්නේ මැයි 6 හෝ 7 තමයි දිනේෂ්ගේ පොත් ටික මෙතන ලොන්ච් කළේ ඒ ඇත්තටම පරිසරය ගැන කතා කරන පොත් ටිකක් ලොන්ච් කරන්න මේ නිදහසේ අර සාම්ප්‍රදායික ශාලාවෙන් එහා ගිය සංකල්පයට තමයි මම කැමති වුණේ. ඊට දැන් මට මේ තාම මේක ඇතුලේ ෆැන්ටසිස් තියෙනවා. රෑ 10ට විතර මෙන්න බෝට්ටුව මෙතනට ගෙනල්ලා ඔක්කොම ලයිට් ඕෆ් කරලා මේක ඇතුලේ වාඩිලා ෆිල්ම් එකක් බලන්න අඩියක් ගන්නවා. හරි. නිකන් ඔස්කා ඇවෝඩ්ස් මේ පාර නොමිනේෂන් ආපු ෆිල්ම් එකක් පැය දෙකක් විතර දාන කට්ට කරවලේ සවුන්ඩ් එකක් දාගෙන පොඩි විස්කි ෂොට් එකක් තියාගෙන මගේ මේක ස්මාර්ට්. ඔව්. හැබැයි ඒනට ඒක පට්ට ලල්. හරිද? එහෙම. ඒකට නැත්තම් නිකන් හැන්දෑවක රෑකට කරවලේ ලයිට් ඔන් කරන්නේ හැමෝටම කැන්ඩල් එකක් තියෙනවා. කැන්ඩල් එක විතරයි ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. කැම ටිකක් ගන්න. සද්ද බද්ද මොකුත් නැහැ. අපි නේචර් එකේ විතරයි ඉන්නේ. නෑ ඇත්තට දැන් මේ තියෙන ප්‍රශ්නයනේ මේ සිටි ලයිෆ් එක ඇතුලේ මිනිස්සු මාර විදිහට ස්ට්‍රෙස් වෙලා නේ. අනිවාර්යයෙන්. හරිද? මොකද විශේෂයෙන් දැන් අපි කියන්නේ වෙනදා වගේ නෙමෙයි සමහර අය රස්සාවල් දෙක තුන කරනවා. මොකද මේ ජීවත් වීමේ අරගලේ සෑහෙන ලොකුනේ. එතකොට හැම වෙලේම ඉන්නේ ටෙන්ෂන් පිට.
පොඩි දෙයටත් මිනිස්සු පාරදි රණ්ඩු වෙන්නේ දැන්. අනිවාර්යයෙන්ම. ඒ අර තමන්ගේ තියෙන ආතතිය පිට කරගන්නනේ හැමතිස්සෙම නිකන් අහගෙන මිනිහෙක් එක්ක හරි රණ්ඩු වෙලා ඒක තමයි බලන්නේ. පාරේ යන අර හෝන් එක ගහලා හෝන් එක ගහලා. ඌට මොනවා කුණු අරපෙන් ඉස්සර බැලලා යනවා අය. ඒ තනිකර ආතතිය තමයි පිට පිට කරන්නේ. ඉතින් මං කියන්නේ මේ මෙතන තියෙන ඒ වාගේනේ ලල් එක ඒ ආතල් එක ඔක්කොම එන්නේ අර ඒකට තියෙන chance එකත් එක්ක ඇත්තට. chance එකත් එක්ක. ඒ මෙහෙම මේවා පිට කරගත්තාම මිනිස්සු හරි සුන්දරයි. නේද මේ වගේ තැනකට අහ මිනිට තරහ යන විදියකුත් නැහැ. කොහෙත්ම නැහැ. ඔය දැන් මේක දිහා බලන් ඉන්න දේවල් ටිකක් තියෙනවා. දැන් ඒකේ තියෙන මේ ලල් එක කොළ පාට හරි අර ඒ කොළ පාට කියන එකෙත් මාර ඇහැට තියෙන මට තාම මතක් වෙනවා මේ මම කටාරවල වැඩ කතාවල හරිද ඉතින් මම මේ අවුරුදු ගාණක් මම එහෙට යනකොට අවුරුදු 28ක් වගේ එතකොට මම එහෙට යනකොට අවුරුදු 20කට කලින් නේ ඔව් 25කට කලින් නේ 25කට විතර කරා හරිද එතකොට ඒ කාලේ දැන් මම ඒ වෙනකන් කාන්තාර දකින්නේ නැහැ නේ මේ කොහොමද ලංකාව ඇතර අපි අනුරාධපුරේ වියලිය කිව්වට මේ මොන වියලිද මේ අරහෙට ගියා අරහෙට ගියාම ඔයා කියන්නේ මුලින්ම ගිහිල්ලා මං හිටිය මේ බිල්ඩින්ග්ම තිබුණේ තනි කාන්තාරයක් මැද හරිද ඔයා කියන්නේ උදේ නැගිටලා මට නිකන් පිස්සු වගේ. අයි මේ කොළ පාටමනේ. දැන් අපි මේ කොළඹම හිටියට අපේ ගෙවලුත් නිකන් ගම් වගේ තමයි තාම උකන්දර කියන්නේ. ඔයා කියන්නේ උදේ නැගිට්ටාම ජනෙලෙන් එක ගහක් පේනවා තනි කොළ පාට චූටි ගහක් හරිද? උදේ නැගිට ගමන් ජනෙල ගාවට දුවන්නේ ඔය කොළ පාට දිහා බලන්න. මොකද දිහා බලන් ඉන්නවගේ බලන් ඉන්නවා. පස්සෙකටත් වඩා ලව් එකෙන් ඒක දිහා බලන්න. ඇයි මොකද? ඒක මිරිඟුවක් නෙවෙයි නේ. මිරිඟුවක් නෙමෙයි. ඒ කියන්නේ මේ මිරිඟුවක් උනාද දන්නේ නැහැ. මේ කියන්නේ ඒ හරි එක ගස් තියෙන එක පොඩි තැනක් තියෙනවා. ඔව් ඒ තැන තමයි ඔය පේන්නේ. ඒක ගස් දෙක තුනක් වෙන්නේ. හැබැයි ඒ දුරට පේන්නේ නිකන් තනි ගහක් වගේ. ඉතින් මේ කොළ පාට දිහා බලන්න මාර මේ ආසාවක් තියෙන්නේ. මේ කියන්නේ මේක නැතුණාම තමයි ඒ ආසාව තියෙන්නේ. අපිට මේ ගාණක් නැතිලා සමහර ලාවට. හැබැයි එහෙම ගියාම තමයි මේ වගේ එක තියෙන වටිනාකම කොච්චරද කියලා දැනෙන්නේ. නෑ මං කියන්නේ මේ අපි වියදම් නොකර විඳින්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් නේද මේ තියෙන්නේ. මං කියන්නේ මේ කොස්ට් එකක් නෑනේ. මම ඒකට මෙයාට එදා අපි සතුට ගැන කතා කරද්දිත් කිව්වේ මේ ජීවන්නාම මේ විදිහට තියෙනවා. මේ ගස් ටික තියෙනවා. මේවා සල්ලි අය කරන්නේ නෑ නේද? මේක වාට අතන්ට ආවම බලන් ඉන්න පුළුවන්. ඕගොල්ලෝ තේරෙද මෙතෙන්ට හතර මේ දැන් බ්‍රෙත් එක අපේ වෙනස් වෙනවා කියලා. අපි හුස්ම ගන්න එකට දැන් නිකන් පොඩි ෆීල් එක පහසුයිනේ. කම්ෆර්ට් නේ. කම්ෆර්ට්. මේ ඔක්සිජන් එකනේ අපිට මේ තියෙන ටික ලැබෙන හැටිනේ. සාමාන්‍ය රාෂ්ට්‍රපති දැන් මට ප්‍රශ්න දැන් අපි තුන්දෙනා ඇත්තට කතා කරමු කතා කරන්න. ඒක තමයි. රෝහන් අපිට අහන්න. මට ප්‍රශ්නයක් තියෙනවා රාෂ්ට්‍රපති දැන්. සාෆිර් අය නම් අපි දන්නවා. ඔව්. ආර්ට් එක ඇතුළේමනේ. ඔව්. එක්ක පොතක් ලියයි එක්ක පොතක් ගැන කතා කරයි නැත්නම් වේදිකා නාට්‍යයක් ගැන කියයි අඩුම තරමේ ලයිට් එක එන්න කොහෙන්ද කියලා හරි කියයි නිකන් ඉන්න ගමන්. එහෙමනේ. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ආර්ට් එකේ ඉන්න කෙනත් එක්ක IT සබ්ජෙක්ට් එක කොහොමද බෑවුනේ කියලා. ඔව් ඇත්තටම දැන් මමත් ඇත්තටම IT කරපු මිනිස්සෙක්. මගේ ඩිග්‍රී තියෙන්නේ පළවෙනි එක IT වල. හරිද දැන් ඇත්තටම දැන් ඊනොට මම දැන් පොත් ලියන මිනිස්සෙක්. ඒ නිසා මම පොඩ්ඩක් කලාව පැත්තට බරක් තියෙනවා. හැබැයි දැන් රෝහන්ගෙන් අහන්න ඇත්තටම මේ වගේ කන්සෙප්ට් එකකට ඇයි එකතු වෙන්නේ? මං හිතන්නේ ඒක සෆීර් හින්දාම තමයි වුනේ. ATM කිව්වේ ඒක. ඒ කියන්නේ බෝ වෙලා. දැන් IT කිව්වහම ඔතන තියෙන්නේ දැන් ඉතින් හෙට ලෝකෙ ගැන ඕගොල්ලෝ ඉන්නේ. එතකොට අනිවාර්යෙන් ඕගොල්ලෝ ඉන්නේ සල්ලිත් එක්කමයි. එහෙමත් නෑ. නෑ මම කියන්නේ නෙමෙයි. ඔයා කියන එක නෙවෙයි. මම කියන්නේ IT නෑ මෙහෙම මෙයා කියන්න හදන්නේ මේකයි මම කියන්නේ. පොදුවේ තියෙන එකක් තමයි දැන් IT කිව්වම අපි ඔය දැන් software engineering අරවා මේවා කරන හැම කෙනෙක්ම අර පොඩක් කෘතිම ලෝකෙක ඉන්නේ. බොරු කියන්න ඕනේ නෑ කෝඩින් අරවා මේවත් එක්ක පොඩි ඒක කෘතිම ලෝකයක්. හරිද? එතකොට ඒකත් එක්ක සමහරලාට දැන් අපිත් ඔය ගොඩාක් දැන් මම මේ පැත්තේ පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න නිසා නමුත් අපේ දැන් යාළුවෝ ඉන්නවනේ ගොඩක්. ඒ හුඟ දෙනෙක්ට අර මේවට ඇත්තටම හිතන්නවත් වෙලාවක් නැති කට්ටියත් ඉන්නවා. එහෙම දේකුත් තියෙනවා. හැබැයි සල්ලි නෙමෙයි මෙතන. සල්ලි ගන්න නෙමෙයි කතාව. නමුත් අර ඒ කියන්නේ එහෙම එකකින් මේ වගේ එකකට ආවම ඒ ඔයාට මේක ෆීල් වෙන විදිය. ඇත්තට ඒක තමයි වටින්නේ. මේක ඇත්තටම මේ පටන් ගන්න මේ කතාව ඔය සෆීර් දුවා වගේ මේ ඉස්සලාම මම මේ සෆීර් දැන් අවුරුදු 30 35ක විතර මගේ යාළුවෙක්. ඒ නාට්‍ය කරන හැම වෙලාවකම අපි නාට්‍ය කරනවා වගේ තමයි කරන්න ගියාම ලයිට් එකකට වයර් එකක් කරේ හදලා දෙන්න යනවා. ඒක සවුන්ඩ් එකක් ගම සවුන්ඩ් හදලා දෙන්න මොනවද ඒම කියනද ළඟ හිට ඇදලා අරන් දෙනවා මේ කරන්න කියලා. බැරනම් කියන්නේ මොනවා හරි ඔය ඉලෙක්ට්‍රොනික සබ්ජෙක්ට් එක මගේ සබ්ජෙක්ට් එක ඉලෙක්ට්‍රොනික. ඉතින් ඒකෙන්ද ඒක මොනවා හරි කැඩුනම මම පොඩ්ඩක් මේක කරලා දියන් කිව්වම ඉතින් ගිහිල්ලා කරලා දෙනවා. නාට්‍ය පොත් තරවමත් එක්ක ඉතින් මම අවුරුදු දැන් මීට අවුරුදු මම හිතන්නේ 1990 ගණන් වල නේ මායි සෆීරේ ඔෆිස් එකකුත් කරා. කියන්නේ යාගේ සබ්ජෙක්ට් එක කරා මම මගේ සබ්ජෙක්ට් එක අපි දෙන්න එකම බිල්ඩින් එකම ඔෆිස් එක දෙකට බෙදාගෙන කරේ. කාමර දෙකක් එක කාමරයක් මට අනිත් කාමරේ මොකට හෝල් එක
දෙන්න දෙකට බෙදාගෙන හිටියේ. කුස්සිය පොදුවේ දෙන්නට. ඔය එහෙම ඉඳන් ඔෆිස් එකකුත් කරා දෙන්නත් එක්ක. ඉතින් ඒකින්ද කාලයක් එහෙම කරලා ඊට පස්සේ මං වෙන තැනකට ආයතනයකට ගිහිල්ලා වැඩ කරා. ඊට පස්සේ එහෙම වෙලා ආයේ නැවත මම මගේ එකට ආයේ නැවත එනවා යම් සිද්ධීන් ටිකක් ඉඳ. ඒ ඇවිල්ලා ඉවරලා ඉතින් අර සෆීර් ගෝය මේ CIT නාට්‍ය වැඩ ඒවට උදව් කරනවා. යන එනකොට ඔය මට වගේ ආසිරි මල්ලි මේ හොඳ ආසිරි දිසානායකනේ දසනායක සහෝදරෙක් මේ බෝට්ටේ අයිතියාට. ඉතින් එයා දවසක් කතා කරලා මට කිව්වා මේ වන්නේ මෙහෙම එකක් තියෙනවා ඔයා කරනවා නම් අරන් කරන්නකෝ කිව්වා. ඔයා කරනවා නම් දෙනවා නැත්නම් මම මේක කරන්නේ නැහැ අර මේකක් කියලා කිව්වම ඉතින් මට ඉතින් කියන්න හිටියේ මේ මම මීට මෙයාට සෆීර්ට කලින් තව යාළුවෙක්ට කිව්වා. පියංකරయ్యා කියලා. කිව්වම පියංකරయ్యා මේ වචනේ දුන්නේ නැද්ද පරක්කු වුණා. පරක්කු වුණා මම සෆීර්ට ඒ ක්ෂණිකෙන් නෙමෙයි කියන්නේ සෆීර් හම්බෙන්න ගිහලා කතා කරගෙන ඉන්නකොට අපි දෙන්න ඔය සේපේ කතා කරගෙන කොයිලා ඔෆිස් එක සෙට් වෙලා කතා කරලා ඉන්නකොට ඉතින් සෆීර්ට මම ඔක්කොම සෆීර්ට ඉතින් අපි කරමු කියලා කිව්වා. මට ඇත්තටම අදහසක් නැහැ මගේ සබ්ජෙක්ට් එකම වෙනස්. මට මම මේ මට තිබුණේ නැහැ මං කිව්වේ. මේකෙත් ඇවිල්ලා සෆීර් එක පැත්තක් බලනවා. මම මේක ඔය කියන්නේ රිපෙයාර්ස් ඩිසයින් අර ඔව් ඒතර කුමාරි කියලා මගේ සබ්ජෙක්ට් එකම තමයි මම කරන්නේ. අන්තිමට ඔහොම මෙතනට ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් අර මේවා ටික මගේ පැත්තේ කරලා රශ්මිල අනිත් පැත්තත් ඒකම තමයි වෙනසක් නැහැ. කියන්නේ මැක්කගේ කතාව වගේ තමයි. මේ මහත්තයා කරන්නේ එයාගේ සබ්ජෙක්ට් එක. හරියට ඒකට ඇවිල්ලා එයා කරන්නේ ගස්කොලන් එල්ලනවා පාට කරනවා එල්ලනවා අලාව එයා පළවෙනි පාර මට කෝල් එක ආවම කිව්වේ නංගි මට මේක පාවෙන කලාගාරයක් කරන්න ඕනේ. එහෙම නේද කිව්වේ? ඒ මොකක් ලස්සන වචනයක් ඊයේ අද උදේද මොකක් හරි අද උදේ මොකක්ද වචනේ? සාහිත්‍ය අවකාශය. අන්න නෑ මොකක් හරි තව ටිකක් බරයි. තේරෙන්නේ නැති එක. උදේ උදේ ගාලා ඉන්නේ. උදේ වෙන මොනවා වෙන මොකක් හරි මේ වෙනකොට මොන මොනවා හරි බීලා ඉන්නද ඒ වෙන මට එකපාරටම කිව්වේ එහෙම. දැන් මමත් කල්පනා කරා මෙච්චර මේ කොළඹ මේ වගේ බිසි පරිසරයක මල්ලි ඔය කියන එක කරන්න පුළුවන්ද වගේ හරි අය මං ඇවිත් බලන්නම් වගේ ගාන තම කතාව මේ. හරි අය මං ඇවිත් බලන්න. මොකද අපිට මේ පැත්ත පුරුදුයිනේ මම. පුරුදු වෙන්නේ අපි නිතර යන්නේ දැකලා තියෙන වෙන වෙන දේවල්. ඒක හරි අය මං ඇවිත් බලන්නම් කිව්වා. ඊට පස්සේ තමයි වැඩේ පත් උනේ මල්ලි. ඇත්තටම මේ දැන් හැමදාම උදේට බෙද. දැන් මෙතන එලෝ ගන්න බැරි වුණා ටික තමයි දවසක් නෑ දවසක් මේකේ ඇවිල්ලා උදේ 9 මාට දැන් මේ කියන්නේ සාමාන්‍ය මේ එක පටන් ගන්න 11ටනේ මුන් දැන් ඉන්නේ උන් සාමාන්‍ය 10 විතර වෙනකන් නිදා ගන්න. උන් නිදි. ඉතින් මුන් ආවම නැගිට්ටෝ උන් කිව්වහම පොඩ්ඩක් ඉන්න අස් කරන්න කියලා. නෑ නෑ අපිට අවුලක් නෑ කියලා මුන් එකෙත් වාඩිත් වෙලා ෆ්‍රිජ් එකෙන් ගිහලා බීමත් අරගෙන බීලා හරි අස් කරගෙන තමන්ගේ ඒ වගේ එහෙම වෙලා තියෙන්නේ. කොහොමයි මං ආපු කතාව තමයි මේ සතුටයි කොයි කාලේතර ලිපිය ලිව්වයි කිව්වේ. අර අපිට නිකන් ෆැන්ටසි කතාව වගේ අහන් හිටියේ. ඒක මට මතකද 2018 කෝට්ටේ උදාන 18 මේ ඒකේ තව කැලලක් තිබුණා. ඒකේ කෝට්ටේ උදානේ අපි කෝට්ටේ ડોකියුමන්ට්ස් තියෙනවා සත්‍යයි. කල්චරල් ෆෙස්ටිවල් එක ප්ලෑන් කරා. දවස් 5ක් කල්චරල් ෆෙස්ටිවල් එකක් අර මේ මොකද්ද දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන අතුරුපාර දැන් මොකක්ද ඒකට කියන්නේ? මොකද රජෙක්ගේ නමක් කියන්නේ? සයිවෙනි පරාක්‍රම බාව. ඔව් එන්නේ යාගේ නම දාලා තියෙන්නේ. ඒකේ තිබුණා මේ කල්චරල් ෆෙස්ටිවල් එක ප්ලෑන් කරා දවස් 5ක්. ඒ ලේන් එක සම්පූර්ණයෙන්ම වහලා ඒකේ ෆුඩ් ෆෙස්ටිවල් එකක් හැන්දෑවට මේ කෝට්ටේට අදාළව පාසල් 18ක් තියෙනවා. මේවා බෑන්ඩ් කණ්ඩායම් 11ක් තියෙනවා. බෑන්ඩ් ෂෝ එකක්, ඩාන්ස් ෂෝස් හැමදාම හවස පාරේ පැත්තක් පහලා. හරි. ඒ ප්ලෑන් එක තාම මගේ ළඟ තියෙනවා. මේ බොරු නෙවෙයි. හරි. ඒ කෙරුන්නේ නැහැ. මේ ඒවට ඇත්තටම දිනක් දාලා තිබුණා. සභාවනේ ලංකාවේ. ඔව් ඒවත් දිනක් දාලා තිබුණා. ඉතින් අර ඒකයි ඉතින් අර අහේතුවකට සමහරක් දඬුවම් අපිට ලැබෙනවනේ දැන් කරන්න කාලෙකුත් තියෙනවා දැන් මේ පුළුවන් මම කියන්නේ ඔව් අරෝෂත් මේ වැඩේට බොහොම හිතවත් නමුත් ඉතින් වැඩේ තියෙන්නේ අර ප්‍රශ්නේ තියෙන්නේ මේ සමහරක් දේවල් ගැන තීන්දුව తీරන ගන්න ගියාම out of the box හිතන්න බැරුව ගියාම පරණ එක ඇතුලේ හිතුවහම තමයි අවුල තියෙන්නේ අලුත් වුණොත් මට මේ වෙනස කරන්න පුළුවන් මම කියන්නේ මේ දියවන්නා වෝටර් ෆෙස්ටිවල් එකක් කරන්න බැරිද මරුනේ හරි දැන් අපිට හිතලව නැහැ මේ දියවන්නාගන්ගේ මම නම් දන්නේ නැහැ මම දන්න කාලෙක අවුරුදු 7ක්වත් කරලා නැහැ මම දන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නවද කියලා මම මේ දැන් අවුරුදු කොහොමද අපි දැන් හිටියන්නේ එතකොට ඔරුගොඩ වෙවෙන ඔරු පදිනවා අවුරුද්දට නෑ මේකේ ඔරු තරංග හරි ලස්සනයිනේ අදක මේ මේකටම ක්‍රියේට් කරන්න පුළුවන් ඕ මේකට අදාළව මාර වැඩක් කරන්න පුළුවන් ඇත්තට මේ කියන්නේ මේ දැන් වෙන රටවල මේ වගේ තැන්වල ඒ කරන දේවල් එක බැලුවම අපි මොනවද කරන්නේ ඒ කියන්නේ හය හරිනම්
ඒ කියන්නේ අර මට අර මතක් මම මේ ගඟයිදි සමහරකට හැන්දෑවට බෝට්ටුවට ඔතන සිගරට් එකක් ගගගෙන මට කල්පනා කරලා මට අර මතක් වෙන කල්ලඩි පාලම සින්දුව. කල්ලඩි පාලමට සින්දු කියන මාළු දැන් ඇත්තටම අපිට මේක ඩෙවලොප් කරන්න පුළුවන් නම් හරි මාළු ටික බාන්න නැතුව හරි මේ අපිට මෙතනට ආවහම කැම ටිකක් දැම්මහම මාළු ටිකක් අපේ ළඟට එනවා නම් මේ බෝට්ටුවේ ඉන්නකොට අපේ වටේ කැරකෙනවා නම් මාළු ටික වා හිතන්න අපේ අර මයින්ඩ් එක කොච්චර ගලවන්න පුළුවන්ද කියලා. දැන් ඕකට ඕනේ මොනවද කියන්නකො. වැඩිමුත් මාළු ලක්ෂයක් කියලා හිතමු පැටව. උන්ට කන්න දී ගත්තොත් අර කොග්ගලනේ මේ හික්කඩුවේ තියෙන්නේ අර මාරි බිස්කට් එකක් දැම්මම නිකන් වටේ මාළු ලක්ෂයක් විතර එකතු වෙන්නේ. මං කියන්නේ ඒක ඒ වගේ ඒ වෙන වැඩවලට මේක ගන්න පුළුවන්. කියන්නේ ඇත්තටම මේ කියන්නේ මේක ක්‍රියේට් කරන්න පුළුවන් දේවල් මම හිතන්නේ මම හිතන තාම කැමරාවට පේන්නේ දැන් අර පේන්නේ ඓතිහාසික මේ දියවන්නා තොටුපළ ඔය තියෙන්නේ. ඔය පේන්නේ තොටුපළ පාලමට මෙහා පැත්තේ. ඔය කියන්නේ හංස බෝට් යන හරිය නෑ මේ ඔත ඔය මැද පේන්නේ පඩිපෙළ. ඔය තියෙන්නේ. ඔය තමයි ඉස්සර ඔව් දියවන්නා තොටුපළ ඔය තියෙන්නේ. මාරයිනේ මන් දන්නේ නැහැ ඉතින් මටත් මේ තේරෙන්නේ දැන් මේ කතා කරනවට වඩා දැන් මේ බලන්න ලස්සන අහස මෙහෙ බෝට්ටු අරේ වාහන අපි ඉන්නේ කොහෙද කියලා ලස්සන සූට් එකක්. රශ්මික අපි දැන් මේක නැචරලිම තියෙනවනේ. ඔයත් ඉන්න මිඩල් ඊස්ට් කන්ට්‍රි එකක් මමත් ඉන්නවා. ඒ මිනිස්සු ඒක හදලා ඒකට බලෙන් ඒවා බලෙන් කෘත්‍රිමව හදාගෙන ඒවා ධම්මලා ඔය කියන්නේ මාර ගේමක් දෙනවනේ අතට. ඒකට ගහක් හදන්න වියදම් කරන ගාන ලංකාවේ පාරක් හදන්න පුළුවන්. මම හිටිය කාලේ ප්‍රොජෙක්ට් එකේ තුන කොම්බ ගස් හිටවන හෝල්සේල් මේ පුදුම ඔව්. ඒකට බවුසර් ගෙනල්ලා වතුර දැම්ම බුදු අම්ම මාර කට්ටක් හරියද? හදලා හදනවා. එනකොට ඒ කියන්නේ මේ උසට වගේ විලා ඒරියාස් වල ඉබ්බ දැන් ඒක මල්ලි අනිත් එක ඒකේ ප්‍රොජෙක්ට් එකේ තියෙන හොඳම කැලල තමයි දැන් ඔයගොල්ලෝ IT ප්‍රොජෙක්ට් එකක් බාර ගන්නවා වගේ දීර්ඝකාලීන වැඩක් ඒක. ඒ ගහේ කොලයක් හැලුණත් අර මනුස්සයා අරු වග කියන්නේ ඒකනේ වර ඒක ඇවිල්ලා බිග් කරලා ගන්න ටෙන්ඩර් එකකින් ගන්න ප්‍රොජෙක්ට් එකක්. ගහ මැරුණොත් සල්ලි ඉවරයි. කා හැදිලා ඒ කාලේ අවුරුදු ගාන යනකම් ඒගොල්ලෝ ඒක මේන්ටේන් කරන්න. ඒක තමයි හරි. දැන් ඔන්න අපේ මොන තමයි පේන්නේ දැන් ඔන්න සන්ඩවුන් එක. අපි කාරණා ගොඩක් කතා කරන්නේ ඇත්තටම ඕකේ දැන් මේ අපි හිතමුකෝ හරි දැන් මේක අපි කතා කරනවා මෙතනින් එහාට අපි මේ මොකද්ද කරන්නේ නැති දැන් මම කියන්නේ ඒක දැන් අපි කතා කළා විතරක් නෙවෙයි දැන් මම මේක දැන් වා පළවෙනි පියවර තියලා තියෙනවා මේක අරගෙන ඔව් දැන් මෙතන පොත් දොරට වඩිනවා පාටිස් තියෙනවා මීටින්ග්ස් තියෙනවා ඊට පස්සේ බර්ත්ඩේ පාටිස් තියෙනවා ප්‍රයිවට් පාටිස් තියෙනවා ඉතින් දැන් මේකට ප්‍රොපෝසල්ස් ඉදිරිපත් කරනවා තියෙනවා බර්ත්ඩේ සර්ප්‍රයිස් තියෙනවා ඒ මෙතන දැන් වැඩ ගොඩක් සිද්ධ වෙනවා. ඊයේ රෑ මේකට එනවා මේ ලංකාවේ තව රෙස්ටෝරන්ට් එකක් කරන කාන්තාවක්. හරිද? ඇවිල්ලා එයා ඒකේ අයිතිකාරයා. එයා අන්තිමට යනකොට කියලා ගියේ අයියේ මේ මම රෙස්ටෝරන්ට් එකක් කරාට මට මේ නිදහස සහ මේ පිරිසුදුකම මේ සර්විස් එක මට කරන්න බෑනේ කියලා. දැන් අපි කියන්නේ අර රශ්මිකර කියපු කෑල්ල ලංකාවේ හරිම නේද කියන්නේ ක්‍රිටිකල් නේ මිනිස්සුන්ගේ ප්‍රයිවසි සහ ජජින් කියන එක දැන් මෙතනට එන මිනිස්සු ගැන අපි එහෙම අපිට කිසිම හදාචාර අයිතියක් නැහැ නේ එහෙම බලන්න කවුද මෙතනට එන්නේ කියලා කෙනෙක් ආවම මේගොල්ලන් නිදහසේ ඉන්න දෙන නිදහසේ අපේ සර්විස් එක දෙන එක තමයි දැන් මෙතනට ඇවිල්ලා ගෑනුද පිරිමිද සිගරට් බොනවද අරක්කු බොනවද අපිට ඒක අදාළම නැහැ අදාළ නැහැ. හැබැයි අපි try කරන්නේ ඒක ඇතුලේ හොඳ සර්විස් එකක් දෙන්න. අන්න ඒක තමයි වැදගත්. අපිට වඩා වැදගත් වෙන්නේ මෙතනට එන අය අපිව විශ්වාස කරන්න ඕනේ. සහ අපි ඒකට වග වෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි දැන් එහෙම කියොත් තමයි මේක දැන් අපි මේ ලොකු දේවල් කතා කරන්නේ. ඔව්. මේකත් එක්ක ඩෙවලොප් කරන්න පුළුවන් දේවල්. දැන් මේවා සාර්ථකව යන්තරමට තමයි ඊළඟ මේකෙන් එහා දේවල් වලට ඉඩ හැදෙන්නේ. මොකද මෙතනින් මේක ෆේල් වුණොත් අනිවාර්යයෙන්ම අපි මේක අතහැරලා දායි. ඔව්. දැන් මෙතනට දැන් මේක අතාරි. හැබැයි ඒතකොට එතනින් එහාට යන්නේ නැහැ. නෑ දැන් මෙතනට අපිට අනන්තවත් මේ විදේශික වෙනවා. ෆරිනර්ස් වෙනවා. හැබැයි ඒගොල්ලෝ හරි කැමති මේ නේචර් එකට මේ තියෙන කාම ඇන්ඩ් ක්වයිට් එකට අතරම ඒ කියන්නේ මේ පොඩි නිකන් ඒගොල්ලන් ලොතරැයියක් ඇදෙනවා වගේ සීන් නම් පොඩි සීන් එකක් තියෙන්නේ. මොකද මේ වගේ තැනක මේ වුණා. ඕ ඒ ඇත්තටම ඒකයි මේ අපිටත් මේක මම කියන්නේ ඒක අර මං කියන්නේ අර මං හැම වෙලාවෙම හොඳකට හොර නරකකට මං පොඩි try කරනවා out of the box හිතන්න. ඒකට මම හිතුවේ right මේ රෙස්ටෝරන්ට් කියන එක අපිට වෙන විදිහකට
අප්‍රෝච් කරන්න තියෙන ක්‍රමයක්. ඒතර මේ වගේ බෝට්ටු 100ක් ලංකාවේ නැහැනේ. අනිවාර්යයෙන් රෙස්ටෝරන්ට් 10ක් තියෙන්න පුළුවන්. කියන්න පුළුවන්. හැබැයි ඒතකොට මේක යුනික්. යුනික්. හරි. දැන් මෙතනට එන කෙනාට මේ ගඟ දිහා බලාගෙන හරි කෑම ටිකක් කාලා අඩියක් ගහලා බියරයක් ගහලා වයින් එකක් බීලා යන්න තියෙන අර අයිඩියොලොජිකල් ෆ්‍රීඩම් එක තමයි මම රකින්න බලාපොරොත්තු වෙන්නේ. මං කියන්නේ ඒක හොඳ පණිවිඩයක්. ඔව් ඒ නැතු වැඩක් නැහැනේ. නැත්නම් අමතරම කෑම තියෙනවා. කෑම තියෙනවා. අමතරම රෙස්ටෝරන්ට් තියෙනවා. මෙතන කියන්නේ අර පොඩි නිදහස් තැන. ඒ කියන්නේ ගංගාවලයිනෙත් රෙස්ටෝරන්ට් තියෙනවානේ. තියෙනවා. හැබැයි ඒ ඔක්කොටම වඩා මේක වෙනස්. මේක සම්පූර්ණ වෙනස්. ඒ වෙනස කියන එක තමයි මට ඒක දැනෙන්න අරින්න ඕනේ. මම කියන්නේ මේක මම මාකටිං කරනවට වඩා මේක කටින් කට ගිහිල්ලා ඒක තමයි හොඳම දේ. හරි අර ඒ කියන්නේ මම අර අපිට ජීවිතේ තියෙන පොඩි ඇරියස් ටිකක් තියෙනවානේ ඒවා ඉතින් පාවිච්චි කරනවා නෙමෙයි. මං ආස මේ බෝට්ටුව හැමදාම ලේඛකයෝ නාට්‍යකාරයෝ චිත්‍ර සිනමාකාරයෝ නළු නිලියෝ මේ ගායකයෝ වගේ පිරිසක් පිරිලා අපි හැමෝම හම්බෙන තැනක් වුණා නේ. ඒක අනිත්‍යයට බෑ කියන එක නෙවෙයි. ඔව්. හැබැයි අර මගේ ෆැන්ටසි ඇතුළේ. ෆැන්ටසි ඇතුළේ. හරි. මොකද එහෙම තැනක් නෑනේ හැමෝටම. ඇත්ත. දැන් සමහරක් වෙලාවට ලංකාවේ සෙලබ්‍රිටිස්ලාට එළියට යන්න බැරි ප්‍රශ්න තියෙනවා. තියෙනවා. හරිද? එන වදයක් වෙලා තියෙනවනේ සෙල්ෆි ගන්න එකේ ඉඳන්. නමුත් ඒ අයටත් නිදහසේ කාලා බීලා හැසිරෙන්න ඇත්තට දැන මේක ඇතුළට ආවට පස්සේ ඒක ක්ලෝස් නේ. ක්ලෝස් නේ. මැදට ගියාට පස්සේ කවුරුත් බෝට්ටු අඩි 5ක් ගත්තත් එන්න බෑනේ කිඹුල් ඉන්නවා කියලා බය කරනවා. කිඹුල් ඉන්නවා කියලා බය කරනවා. මං කියන්නේ එතකොට මේක හරි ක්ලෝස් සහ මේක ප්‍රයිවසි තියෙන. අර දැන් මං කියන්නේ බෝට්ටු ඒක ඩොක් එකට ඇවිල්ලා ඉවරයි. ඔට්ටු ඒකමත් වෙලි අපි ගමන ගිහිල්ලත් ඇවිල්ලා ඔව් ගවන. අපි ආයෙ අර අයියෙන් කයි ඒක දැන් නගරයට ආවා. දැන් හරි අපේ මරු කියන කැමරාව නියම තැනට ප්ලේස් කරලා තියෙන. දැන් පිටිපස්සේ දැනගෙන වාහන ට්‍රැෆික් එක පේන්නේ. අර අතරින් නම් කොන්ට්‍රාස්ට් එක දැන් කොහොමද වෙනසනේ? දැන් අපි ඔලුත් චක්කල් වෙනස් වෙනවා දැන් සද්දේ නොයිස් එක පවා සද්දේ දැන් කනේ නොයිස් එක වෙනස් වුණා. සහ ඔළුව අර බ්‍රීතිං එක ඔක්කොම ගියා. දැන් පේනවා දැන් හුස්ම ගත්තාම අර මැද තිබිච්ච කම්ෆර්ටබල් එක නැහැ. කම්ෆර්ට් සෝන් එකේ නෙමෙයි අපි. දැන් පේනවා අර ඒ ඔක්සිජන් කියන එකේ. ශාම ඒ ඔක්කොටම වඩා එහාට ගිහින් මම තව දෙයක් කියන්නම්. ආ. අරක මැද්දේ ඉද්දි ආ. ඔක්කොම ටික අමතක කරන් හිටියනේ. ඔව්. දැන් මෙතනට ආවනේ. මේ සද්ද එනකොට මම කල්පනා කරනවා දැන් ආපහු යන්න වෙන්නේ හොඳම ට්‍රැෆික් වෙලා ඉන්නේ. දැන් ඔළුව පොඩ්ඩක් දැන් අපි ආයේ මේ යකෝ දැන් මේකේ ෆැන්ටසි රියැලිටියට එනවා. ඒක යන්නේ අන්න ඕක තමයි මට ඕනේ මේ මූඩ් එක චේන්ජ් කරන්න. අපි රිලැක්ස් වෙනවා කියන්නේ බොන එකවත් රිලැක්ස් වෙනවා කියන්නේ කන එකවත් විතරක් නෙමෙයි. හැබැයි මේ බෝට් එක මම කියන්නේ ඒක අයිඩියොලොජිකල්. අයිඩියලි මෙතනට ඇවිල්ලා මං කියන්නේ මගේ මම ආස පොඩි චිරිචිරි වැස්සක අන්න අර මුල්ලට වෙලා ඇස්රයත් එයාගෙන සිගරට් එකක් ගහගෙන ඒ ගඟ දිහා බලාගෙන ඉන්න එකයි. අර අර බිල්ඩින් තුනට උඩින් විදුලි කොටන එකේ ලයින් එක බලාගෙන ඒක අර ලස්සනයි. පට්ට ලස්සනයි. මෙයාට අමුතු නෑ නෑ එහෙම නෙමෙයි. ඒක ඕක රශ්මික මේ දැන් ආයෙ ඔයගොල්ලෝ එන්න එපා ඔය කියන වෙලාවට අයියේ වහින්න වාද්ද කියලාගෙන නෑ වයින්ලාගේ ඉන්න ඕනේ දැන් ඒකයි මම කල්පනා කරේ මටත් ඒක කියද්දි ආසිතුන අර පැත්තේ අර ලස්සන ඒ අතර මේ බිල්ඩින් තුනට උඩින් විදුලි කොටන එක හොඳට පේනවා. මොකද මේක කට්ට කරෝලයිනේ. ඔව් අන්න ඒක තමයි මා ලස්සනයි. මම දැන් අපේ ගියදිනේ වෙලා ඉන්නේ අහහ. මෙලටෝක් ගහන්නටි මම ආ, බලලා බලන්න. හැබැයි මේක දැන් වෙන නෑ ඔය තියෙන තුනම අපම සන්නයක තියෙන. ඒක නේ තුනේම ඔය පල්ලෙහා අර කනුව මුදුනට වෙනවා. අපි රශ්මික අර දූපත පැත්තට ගියාම මට හිතුනේ ඔය ෆොටෝග්‍රැෆි කරන පොඩි පොඩි ගෲප්ස් ඉන්නේ. ඔව්. මේක Nature lovers වල. ඇත්තටම මේක මේක අරන් ගියා නම් අර මේක පැත්තට ඒ මම දන්නේ අර සෝරි මම දන්නේ දැන් එක දවසක් අපේ යාළුවෝ දෙන්න try කළා ෆිෂින්. පිෂි දැන් ෆිෂින් කියලා කියන්නේ මං ඉතින් මාළු බාන්න එකමටත් එහා නෑ මම දන්නේ එහෙම තාම මන්නේ දැන් ඕක රෝලින් අල්ලන්නේ මේ දැන් අතන බෝට්ටුව පය දෙකක් දාලා පොඩි බිලිපිති ටිකක් දාන් ඉන්න එකත් වෙන ලල් එකන්නේ මාළු බාන්න එක. ඔව් ඒක මේ මාරම එක්ස්පීරියන්ස් ඔව්. අර අතන මරුනේ තැන. අර අපි ගිය තැන ඔව්. එතන නියමයි වැඩේ ඔය මකට කියන්නේ ගියා සෝරි. නෑ නෑ ඔය මකට ගියා. ඉවරයි නෑ මං ඔය ඔක්කොට මෙහා පැත්තට මං හරි කැමතියි අපි දෙන්න මේක මුලින්ම කතා කරද්දී අපිට අර ආපු මම ඔයා කියපු දේත් එක්ක මම ඇඳගත්තන්නේ රූප. ඔව්. මට මේක මේ මහා ගෝසාකාරී නගරෙ පැත්තේ නිස්කලංකේ පාවෙලා යන්න පුළුවන් පාවෙන කලාකාරයක්. අන්න වචනේ. අන්න ඔක තමයි. පාවෙන කලාකාර. දැන් කලාකාරය කියන ෆීලිං එක මෙතනට එනවා රශ්මික උනත් ඒක එක්ස්පීරියන්ස් කරන්න නැති රශ්මික. අනිවාර්යයෙන් අපි පොතක් ගැන හරි මොනවා හරි අර අපේ ගොයි ක්‍රියේටිව් කයිය
උපදින්නේ මෙතනින් අයියේ. ඒ කියන්නේ අපි දෙන්න එදත් කතා කරා මෙතනට එනකන් අපි කතා කරන් හිටියේ නේ මෙතන වාඩිලා අපි කතා කරේ. ඒක බලපු කට්ටියත් මාර විදියට කියනවා ඒක මාර රිලැක්ස් මේ ඔයා විශ්වාස මාර කරනවද? අමුතුයි කියලා. දැන් මේ වෙද්දී අපිට ඉල්ලීම් තියෙනවා මේ දැන් අපේ කයියත් එක්ක එයාලා සෙට් වෙන්න කැමති. ඔව් මම දැක්ක රශ්මික පෝස්ට් එකක් දාලා තිබ්බනේ. ඔව්. දැන් මේ කයියට වාඩි වෙන්න කැමතියි කියලා කයියට වාඩි වෙන්න කැමතියි. ඉතින් අපි දාගමු කයිය. අපි ප්ලෑන් කරනවා මේ ඒ වගේ ලොකු වැඩක් කරන්න. අනිවාර්යයෙන් කරමු. ඔයාගේ සීනියර් සැබෑ කරන්න. අපි මෙතන ලේඛකයෝ කලාකාරයෝ එහෙම අදහසක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. රශ්මික ඕකේ රශ්මික ඇත්තටම දැන් අපේ පැත්තට එන කෑල්ල තමයි රශ්මික අපිට මේ වගේ ෆැසිලිටිස් මේ වගේ තැනක හදලා දෙන එක ඒක කරලා තියෙනවා. ඔව්. නමුත් මේක අපි කොච්චර පාවිච්චි කරනවාද මේකට අපි කොච්චර එනවාද මේක අපි කොච්චර ඇප්‍රීෂিয়েට් කරනවාද ඒ කියන්නේ මේ ඇවිල්ලා අයියෝ බදාගෙන අනේ උඹ මාර දෙයක් කළා කියන එක නෙවෙයි. නමුත් තැනක් හැටියට මෙතන ඇප්‍රීෂিয়েට් වෙන හැටියට ඔව්. තමයි මේක පාවිච්චි වෙන හැටියට තමයි රශ්මික මේකේ පැවැත්ම තියෙන්නේ. නෑ මේවා මනිත් එක්ක නෙමෙයි අපි අපේ මුදල් එක්ක බෙදුවා. ඒක අපි ඒ කියන්නේ අපි මේ ගඟට ගෙවන්න ඕනේ. අනිවාර්යයෙන්. අපි මේ බෝට්ටුවට ගෙවන්න ගෙවන්න ඕනේ. ඕනේ. අපි සේවකයන්ට ගෙවන්න ඕනේ. හැබැයි මේ මොකක් කළත් අර එන්ඩ් එක අවසාන උත්තරේ මෙහෙම ස්පේස් ක්‍රියේට් වෙන එක. අනිවාර්යයෙන්. හරි. මේකත් එක්තරා විදිහක ස්පේස් එකක් කියන එකනේ දැන් සහ මේ කියන්නේ මේක අපේ සංස්කෘතිය ඉස්සරහට ගෙන යාවේ එක සම්නිස්ථාන. මම කියන්නේ දැන් අපිට එක ටර්නින් පොයින්ට්. ඕ බෝට්ටුවේ 25 දෙනෙක් ඇවිල්ලා මේ විනාඩි 10ක් එහාට අරගෙන ගිහිල්ලා නිකන් කයියක් ගහන් ඉන්න ප්ලේන් ටිකක් බොන එකත් වෙන අතල. ඔව් වෙනවා. මේ මට විනාඩි දෙන්න අර අපි මේ වයරක මාරු කරගමු දෙන්නේ. ප්‍රගීත් මම කියන්නේ ඒක තමයි කොච්චර හිටියත් රෝහන් අයියා ඉන්න වයර් මාරු කරන මුඩ් එකේ ඉවරයි. ඔය මොකද හැට ඉඳලා කියන්නේ මට නෑ ඒක අවුලක් නෑ. ප්‍රගීත් වාව කරන්න. ඔය දන්නවනේ මිනිස්සු දන්නවනේ. ඒ ඔක්කොම කරලා මෙතන වයර් මාරු කරන්න හදනවා. හරි ඒක තමයි දැන් අපි ගඟට යනකොට අපි ජෙනරේටරේ පාවිච්චි කරන්න ඕනේ. අර ඒකයි. එතකොට දැන් බෝට්ටුවේ යන්නේ EFI එන්ජින් දෙකකින්. හරි එතකොට ඒකට පෙට්‍රල් යනවා. එතකොට මේ යනකොට මේක ඇතුලේ මේකේ කුස්සියක් තියෙනවා. ඒතර කෑම හදන්නේ මෙතනමයි. අනිවාර්යයෙන්. ඒතර මේ පිටින් කෑම ගේන්නේ නැහැ. පාවෙන කුස්සියකුත් තියෙනවා. පාවෙන කුස්සිය. ඒතර ඒ කෑම වල හයිජීන් වොෂ්රූම් එක තියෙනවා. කෑම වල හයිජීන් ගැන අපි දෙන්නම මම සහරවන් දෙන්නම හරිම කන්සර්න්. අපි කිසිම මේ ආටිෆිෂල් දේවල් ඔය MSG වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. සහ කැමරා හයි අයියේ. ඒක ඕගොල්ලෝ තමයි කියන්නේ. රයිස් එකක් කෑවයි මම දන්නේ මේ පැත්තෙන් මම මේ ඔයා ඉස්සරහා කියන කතාවක් නෙමෙයි. මේ පැත්තේ මට ඒක හරි ටේස්ට් එකට සෙට් වුණේ ඉතින් තමයි. thank you අනිවාර්යයෙන්. thank you. දැන් අපි try කරනවා ඒ සියල්ල ඒ විදිහට. දැන් මම කැමති නැහැ නිවිච්ච කෑම එකක් දෙන්න. ඉතින් සමහරක් වෙලාවට කස්ටමර්ස්ලා මේ අපිත් එක්ක පොඩ්ඩක් ඔරොප්පුවට එනවා මේ පරක්කුණයි කියලා. නමුත් මට ඕනේ අපිට ඕනේ කෑම එක රස්සෙන් දුම් දදා දෙන්න. මට ඕනේ ඒ කන කෑම හැම එකක්ම නිවිච්ච ඇල්මැරුණු ඒවට වඩා එහා ගිය ෆ්‍රෙෂ්. ඒක කිව්වම මට මතක් මේ පෞගේ දවස්වල පරිවර්තනය කරා ඔය ජපන් පොතක් මේ ඒකේ තනිකරම කන්සෙප්ට් එක තියෙන ඒක රෙස්ටොරන්ට් එකක්. ඒක ඒගොල්ලෝ නම් කරන්නේ මේ කමෝගවා ෆුඩ් ඩිටෙක්ටිව් කියලා. හරිද? එතකොට එතනට ගියාම ඔයා හිතන්නකෝ මීට අවුරුදු 30කට විතර කලින් කාපු කෑමක්. ඒක ඔයාට ඊට පස්සේ කන්න හම්බෙලා නැහැ. ඔයා ඒක විස්තර කරන ඒ රසය හොයාගෙන ගිහින් ඒගොල්ලෝ ඒ විදිහටම ඔයාට හදලා දෙනවා. හරිද? ඒක මාර කන්සෙප්ට් එකක්. හරිද? එතකොට මේ ඒකෙදි ඔයා කිව්වාගේ ඒ චෙෆ් හරිද? එයා කලින් පොලිසිය වැඩ කරපු ඩිටෙක්ටිව් කෙනෙක්. එයා පස්සේ ඒක ඉගෙනගෙන එයා දැන් චෙෆ් කෙනෙක්. එතකොට එයා ඔය මිනිස්සුන්ට දැන් ඉල්ලන දේට වඩා හැම වෙලෙම ටිකක් වැඩියෙන් දෙන්නේ. එක්සෙප්ට් ඒ කියන්නේ මෙයා බලාපොරොත්තු වෙන දේට වඩා වැඩියෙන් දෙයක් දෙනවා. ඒක තමයි මම හිතන්නේ සර්විස් එකේ තියෙන හොඳම දේ. ඕගොල්ලෝ දැන් මෙතනට එන කෙනා බලාපොරොත්තු වෙන්නේ මේ view එක අතර කැම ටිකක්. නේද ඊයේ ආයේ අතරේ ඒගොල්ලන්ට healthy food එකක් ඊට පස්සේ hygiene ඒ සේරම ගැන ඒ විතරනේ මේ රශ්මික දැන් ඊයේ වීල් චෙයාර් එකකින් වයසක කෙනෙක් ආවා. ඔව්. ඒවා හිතන්නකෝ පාරේ ඉඳන් එයාව ඇතුළට ගන්නවා කියන එක. ඇක්සස් නැහැනේ. හැබැයි අපේ කණ්ඩායම ඔක්කොම එකතු වෙලා ඒ කෙනාව උස්සගෙන ආවේ. කෙනා උස්සන් ආවේ. ඔව් විශ්වාස කරන්න පඩියේ මැද හරියනකොට මම ඒ කෙනාට කේන්ති යනවා. කේන්ති ගියා. එහෙම ආව පඩි වලින් බස්සන ඔලුවට ගහගෙන ගිහිල්ලා ඇතුළට ගෙනාවට පස්සේ එයා hina වුණා. ඒ මිනිස්සයා. හරි. ඊට පස්සේ අන්තිම හරිය වෙනකොට සින්දු යනකොට එයා නටනවා. එයාගේ ඇඟ හෙල්ලෙනවා. හරි. කියන්නේ මට එතන තිබුණේ මාර ලල් එකක්. හරි. අපි යනකොටත් මේ අපේ කොල්ලෝ ටික ඔක්කොම එකතු වෙලා මේ එතන ඉඳන් උස්සගෙන ගිහිල්ලා වාහනේට දානකම්ම මගෙන්
ඒව අපි කළ යුතු දේවල් නෙවෙයි. ඔව්. හැබැයි හැබැයි මම කල්පනා කරන්නේ මගේ එම්පති එක. මගේ සහවේදනය අනිකා පිළිබඳව තියෙන. ඔව්. හරි. ඉතින් මගේ මුහුණ ලස්සන ලයිට් එකක් තියෙන වෙලාවේ. මේ සන්ඩවුන් එකේ ඉන්නවා. හරි. ඒ එම්පති එකනේ සහවේදනය අපිට අනිකාව දැනෙන එක. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මම කල්පනා කරේ අර මුළු ෆැමිලි එකේ 14 දෙනෙක් කී ආවහම එක්කෙනෙක්ව මෙතනට මං ගන්න බැහැ කිව්වොත්. ඒ මනුස්සයා තනියෙන් විඳවන විඳවිල්ල. අර ඒකේ තියෙන එම්පති එක. දැන් එයත් ඊයාවා. ඉතින් මම කියන්නේ අපිට අනිකාගේ සතුට වෙනුවෙන් කළ හැකි දෙයක් තමයි මම කළේ. ඉතින් ඒක කෑමින් වෙන්න පුළුවන්. ඒක මේ වචනෙන් වෙන්න පුළුවන්. ඒක දැන් සමහරක් කරා මෙතන පාරේ යන ඉස්කෝල ළමයි අනේ අංකල් වතුර එකක් දෙන්න වගේ. අනේ මං දීලා යවනවා. දැන් ඒවා උඩ තමයි අපිට තියෙන්නේ නේද මේ පොඩි මනුස්සකම් තියාගන්න මේ ෆෝන් charge කරන්න එනවා. ෆෝන් charge කරන්න එනවා. දැන් අපි පොඩි try එකක් දෙනවා සිකුරාදාට සෙනසුරාදාට මෙතන මේ ගහයට පොඩි බාබකියු එකක් දාන්න. live බාබකියු එකක්. සහ ඒතර පාරේ යන අයටත් පොඩ්ඩක් ඒක අර ඒක තෙල්දි පැත්ත බලලා අපි try කරනවා මේ සමුගක් අය බඩ අඩු කරන්න රාමියා try කරනවා. අපි ඒකට අපි තව සැලඩ් එකක් එක තව අර කියන්නේ බාබිකියු කරපු මේ ටොමැටෝ sauces ඒ වගේ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පොඩි try එකක් අපි දෙනවා. නෑ නෑ ඇත්ත. ඒ කියන්නේ අලුත් දේවල් වලින් තමයි කොහොමද මේ පොඩි බෝට්ටුවක් යනවා. නෑ මේ මම දැන් පොඩි බෝට්ටුව ඒක සාමාන්‍යයෙන් 8 දෙනෙක්ට විතර පහසුවෙන් යන්න පුළුවන්. හැබැයි දැන් ඒක බෝට්ටුවේ ස්වභාවය අනුව මේ වගේ ගාඩ්ස් මොකුත් දාලා නැහැ. 10ක් තමයි යන්න පුළුවන් ගාන. 8 10. අපි ඉතින් ගොඩාක් වෙලාවට ඉතින් ඒකත් මම ඒකට ආසයි. පොඩි බෝට්ටුව ගොඩක් වෙලාවට එන්නේ පුංචි ජෝඩු ඇවිල්ලා පැයකට විතර බෝට්ටුව අරගෙන රයිස් එකක් දාගෙන කොකාකෝලා දෙකක් අරගෙන ඒගොල්ලෝ රවුමක් ගිහලා එනවා. සමහරක් අය තමන්ගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටිස් දානවා. ඉතින් ඒ වගේ ඒවට ඔක පාවිච්චි වෙනවා. සමහරට 5-6 දෙනා ඉන්න ෆැමිලිස් වලට පුළුවන් ඕක අරගෙන යන්න. ඉතින් ඒක ඒගොල්ලන්ට විතරයි. නමුත් අර මේ ලොකු රෙස්ටෝරන්ට් එකේ තියෙන ෆැසිලිටිස් ටික වොෂ්රූම්ද කෑම ඒවල හදන එකද ඉල්ලන එකක් ඒවල දෙන්න පුළුවන්ද කියන එක නෑ. හැබැයි අර පොඩි බෝට් එක ඒක වෙන එකක්. වෙන එක. ඒක වෙන එක. ඔව් ඒක වෙන එකක්. ඒක ආතල් එක වෙනයි. ඒක වෙනයි මේක ආතල් එක වෙනයි. කපල් එකකට පොඩි ෆැමිලි එකකට ඕක අරගෙන යන්න පුළුවන් කියද්දි මතක් කරන්න ඕනේ කාර්ය මණ්ඩලයේ ඉන්න අපේ දක්ෂ මේ බෝට්ටු පදවන්නේ. එයා තමයි මේ ඔක්කොම කරන්නේ කලබල වෙන්න කියලා. එයා බොහොම පරිස්සමෙන් නෑ ඒ ආවිලා වෘත්තීය මට්ටමෙන් මේ බලපත්‍ර හිමි කෙනෙක් මේ අපිත් බලපත්‍ර ගන්නවා ළඟදී බෝට්ටු පදින්න. එතකොට නෑ එන්න එපා. එතකොට තමයි එන්නේ. සබීර් පදවන පොට්ටු යන්න පුළුවන්. නෑ අපේ කාර්ය මණ්ඩලයට අපි හැම වෙලාවෙම දෙන උපදේශය තමයි මෙතනට හැමෝත් එක්කම හොඳින් ගනුදෙනු කරන්න, කතා බහ කරන්න, hina වෙන්න, දෙන්න, වැඩ කරන්න බෑ කියන්න එපා. ඉතින් අපේ ඉන්න කාර්ය මණ්ඩලයේ අය මෙතන අර තනතුරු කියලා එකක් නෑ. හැමෝම හැමදේම කරනවා. මේගොල්ලෝමයි මේක ක්ලීන් කරගන්නේ, වොෂ්රූම් හොදගන්නේ, මොප් කරන්නේ, පිඟන් හොදගන්නේ, උයන්නේ, කැෂියර් එක බලන්නේ ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. මොකද මට මේක ඇතුලේ අපිට මට හොරවහන්ට 10ක 15ක ස්ටාෆ් එකක් දැන් මේ බෝට්ටුව ගෙනියන්නත් බෑ. ඒතර අපි ඉන්නේ 5-6 දෙනයි. ඒ 5-6 දෙනා සියල්ල කරනවා. දැන් මේ බෝට්ටුවේ කී දෙනෙක් ඉඳ තියෙනවද අපේ කාර්ය මණ්ඩලයේ? සාමාන්‍ය කාර්ය මණ්ඩලේ හැර මේක 35ක් 40ක් වෙනකන් යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පුංචි ගෙදරින් එකක් තියෙනවා 35. මොන පුංචිද 40ක් කියන්නේ? ලංකාවේ සාමාන්‍යයෙන් පොතකට 50ක් කරනවා කියන්නේ ලොකු ලොන්ච් එකක්. ආයිත් පැත්තෙන් නම් මේ ඇත්තටම ලොකුයි. ලොකුයි එතකොට. ඒක මේ ක්වොන්ටිටි නෙමෙයි ක්වොලිටි වැඩක්. ක්වොලිටි මම කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේක ප්‍රමාණය ගැන හෝ එහෙම හිතලා නෙමෙයි මේක තියෙන්නේ තමන්ගේ වැඩේ තමන් කොච්චර ක්වොලිටියක් බලාපොරොත්තු වෙනවද අන්න ඒක තමයි. ඒ මම ශාමලි අනිත් පැත්තෙන් ආරාධනා කරන්න කැමතියි. විශේෂයෙන් අපේ මේ තරුණ ළමයිට ආටිස්ටික් වැඩවලට ඒගොල්ලෝ කැමති නම් එන්න ගිටාර එක අරගෙන හැන්දෑවේ මෙතනට සින්දුවක් කියන්න. හරි. ඔකනික මනි වයිස් නෙවෙයි. හරි. එන්න සැක්සෆෝන් ගහන්න පුළුවන් නම් අපි සිකුරාදා දවසේ සැක්සෆෝන් ගහමු. එන්න වයලින් ගහන්න පුළුවන් නම් ගහමු වයලින් එක. එන්න කොංගුවක් කරන් සින්දුවක් කියමු. මම කියන්නේ මේ සෝෂල් ගෙදරින් කියන අපි සමාජෙත් එක්ක ඒකාබද්ධ වෙන්න. හරි. දැන් සමහරක් වෙලාවට හොඳ විරුදු කියන්නේ එක්කත් ඉඳ තියෙන්න පුළුවන් මෙතන. අනිවාර්යයෙන්. හරිද? ඒ කියන්නේ මෙතනට සියලු රස එකතු වෙන එක ඔව්. තමයි ආතල්. දැන් මම අර අපේ අර ඉන්න රුවන් මල්ලි කියලා මේ අපේ පහතරට බෙර ගහන මේ මම කිව්ව රුවන් මල්ලි අපි දවසක් බෙරයක් ගහලා බලමු මෙතන. පොඩි පහතරට බෙරයක් මෙතන ගහනකොට ගඟ මැද්දේ ඒකේ පොඩි වෙන ආතුර වෙන වැඩක් එනවා නේ පොඩි වෙන
ආවේ වැදෙනවා දැනුණානේ. ඒ කොහොමද ආවේශ වීම අර අපි නිකන් හිතන්නකෝ අර අයිලන්ඩ් එක හරියේ අර අයිලන්ඩ් එක හරියේ කට්ට කරුවලේ පහතරට බෙරයක් ගහගෙන අහන් ඉන්නකොට පන්දන් ටිකක් එක්ක හරි මං කියන්නේ අර මේක අපි වහන්නේ නෑ මං කියන්නේ අපි මේක මේ අර සීමා කරන්නේ නෑ එක තැනකට මම කියන්නේ තරුණයන්ට හරි එන්න අපි මුලින්ම පටන් ගත්තේම මෙතන ජජ්මන්ට් එකක් නෑ ඕනම කෙනෙක් එක නිදහස් අවකාශය මම කියන්නේ දැන් කාට හරි කෙනෙකුට ඕනේ නම් උදේ 11න් පස්සේ ශාමලි වගේ කලින් එන්න එපා 11 සිට රෑ 11 වෙනකම් මෙතන ඇවිල්ලා ලැප්ටොප් එකක් තියාගෙන මෙතන කැමති දෙයක් කාලා බීලා දවසම හිටියයි කියලා අපි එලවන්නේ නැහැ. ඔෆිස් වැඩ කරගන්න ඔෆිස් වැඩ කරගන්න ඒක ලොකු රික්වයර්මන්ට් එකක්. ඔව් අන්තික මේක ඇසෙට් එකක්. ගොඩක් අය ඉන්නවා ලංකාවේ ඉඳන් වෙන පිටරට කම්පැනි වල වැඩ කරන අය. ඒගොල්ලන්ට ඒකට සමහරලාට ගෙදර ඉඳන් ඕක කරලා ඔළුවත් එක්ක විකාර වෙලා ඉන්න වෙලාවල් මේ වගේ තැනක මේ වගේ තැනක ඒක කරද්දී ඒ වගේ මයින්ඩ්සෙට් එකට හෙන වැඩක්. හරි ඔෆිස් වැඩක් කරන එක, තමාට තීසිස් එකක් ලියා ගන්න එක, හරි සින්දුවක් ලියන එක, නවකතාවක් ලියන එක. මම කියන්නේ අර අපි මෙතන රෙස්ට්‍රික්ෂන්ස් දාලා නැහැ. රෙස්ටෝරන්ට් එකක් වුණාම මේ මෙතනට එන්න ඕනේ කන්න විතරක් කියලා එකක් නැහැ. ඉතින් කවුරු හරි කෙනෙකුට පොතක් ලියන්න හරි පොඩි බියර් එකක් අරගෙන මෙතනට වෙලා පොඩි චිප්ස් ටිකක් දාගෙන ඒ ගත කළා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ ලැප් එකක් අරගෙන වැඩ කළා කියලා. ඒ හින්දා අපි මේ හැම වෙලාවෙම කියන්නේ පාසුකම් තියන්නේ. ඔව් තියෙනවා. කරන්ට් එක ටිකක් දෙන එකද තියෙන්නේ. හරි. ඉතින් මේක හැමතැනම නෑනේ. මම කියනවා දැන් අපි තියෙන මොකක් හරි පුංචි කැෆේ ටයිප් එකකට ගියත් මේ නිදහස නෑනේ. කොටු වෙලානේ ඒක. කොටු වෙලානේ. දැන් හොඳම ප්‍රවණතාවය තමයි අර කැෆේ එකට ගිහිල්ලා මං වශයෙන් නොකිය කිව්වොත් දැන් අපි කාලයක් පුරුදු වෙලා ඉතින් කැෆේ එකකට ගිහිල්ලා වැඩ කරගන්න. දැන් කැෆේ එකට ගිහලා සමහරවිට විනාඩි 10 15 ඉන්නවනේ. අර එක එක යනකම් ඔය මම දන්නවා. ඒ ගත්තත් දැන් අර ඉස්සර නිදහස නෑ. ඔයාගේ ටේබල් එකේ තව 3 4 දෙනෙක් ඉන්නවා. මමත් ඒක ඔයාව කියන කැෆේස් ටික මමත් දන්නවා. ඒවා හැදුනේම අවසානයේ ඒක හින්දාම. ඒකම තමයි ඔය ඒක කොෆි එක වෙනුවෙන් මේ විදිහට මේක අන්තිමට ඉතින් හැබැයි මම කියන්නේ ලංකාවේ නැත්තේ රශ්මික ශාමලි ඕකනේ. ඔව්. කියන ඒ තමන්ට කැමති තැනක ගිහින් නිදහසේ වැඩ කරන්න ඉඩක් නැහැ. නෑනේ. හරි දැන් සමහරක් වෙලාවට හර රිස්ට්‍රික්ෂන් ෂෝටක් ගාගෙන එන්න බෑ. එන්න බෑ. හරිද? හරි. මම කියන්නේ ස්මාර්ට් ඒව නැහැනේ. මම කියන්නේ සදාචාරයට ගැලපෙන විදිහට ඕන නිදහසේ එන්න. මට මෙතන ප්‍රශ්නයක් නැහැ. අතකොට ඇඳලාද නැද්ද? මේ එයා කොටද දිගද මට අදාළ නැහැ. මම කියන්නේ ඒ අපි ක්‍රියේට් කරන්නේ මෙන්න මේ අර ඉන්ඩිපෙන්ඩන්සි වර්ක් ස්පේස්, කල්චරල් ස්පේස්. අපි මම ඉන්නේ ඒකත් එක්ක. තමන්ව විඳිමින් අනිත් අයට බාධාවක් නොවෙන තමන්ගේ ආතල් එක අරන් යන්න කියන එක තමයි මේ කියන්නේ. හරියන්නේ. හරි. අපි කියමු මේක පාවිච්චි පාරුව ෆ්ලෝටිං රෙස්ටෝරන්ට් රශ්මික තමයි මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ පාවෙනවන්නද? පාවෙනවන්න. පාවනවන්න. පාරුව ෆ්ලෝටිං රෙස්ටෝරන්ට් එක. ඉතින් මේක කොහොමද වෙන් කරගන්නේ? ඔයගොල්ලන්ට මේකේ තියෙන ඒ දේවල් දැනගන්න කොහොමද කියලා දැන් අපි මේ නමින් ගහන්න. සෝෂල් මීඩියා ඔක්කොම ඇක්ටිව්. සෝෂල් මීඩියා ඔක්කොම ඇක්ටිව්. ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. ඕන අපිත් නම්බර් එක දාන්න. ඔව් දාන්න. ඇඩ් එකක් අපි ඒක අනිවාර්යෙන් වීඩියෝ එකේ ස්තුතිවන්ත වෙන්න ඕනේ රොහන් අයටයි අයියටයි අපේ මහත්තයාට. අපේ මහත්තයා පටන් ගත්තේ ඇතරි. පටන් ගත්තේ. අනිත් පැත්තට වඩා ගත්තා. අපේ අයියට රෝහන් මහත්තයාට දැන් අනිත් පැත්ත මාරගත්තා. ඔව් දැන් සෆීර් මහත්තයාට රොහන් අයටයි සෆීර් මහත්තයාටයි නෙමෙයි එහෙමද කියන්නේ. පැටලෙන කොහොම හරි කමක් නැහැ. ස්තුතිවන්ත වෙන්න ඕනේ අතට මේ වගේ තනක් ලැබුවාට සහ මේ නිදහස අපිට දෙනවාට රශ්මිකයි මා ඒක උපරිමයෙන් විඳින මිනිස්සු දෙන්නේ අපි ඒක මිස්යූස් කරනවා සමහරලාට උදේ පාන්දර 9ට විතර ඒක තහනම්. ඉන්න මිනිස්සු ඒවා නෑ ඕගොල්ලන්ට ඒවා කරන්න බෑ. ඔයගොල්ලන්ටත් බෑ අපිට දෙන්න දැන් අපිට තහනම් කරන්න. මුල් දවස් උදේ පාන්දර කඩාව දින්න එපා මේක කියලා. 11ට එන්න කියලා තියෙනවා හරියට. ඔව් එන්න ඕගොල්ලෝ 11ට ඊට කලින් එන්න ලෑස්ති වෙනවා. ඉතින් ඇවිල්ලා මේ නිදහස දැන් මම දැන් ඔපචුනිටිස් ගොඩක් කිව්වානේ. අපි නෑ මට ඕගුණා මේක මට ඕගුණා මේක කියන්න. ඕගලන්ට thank you ශාමලි මේ රශ්මික ඕගොල්ලොත් ඕගලන්ට මේ ඉඩ තියෙන ඕන්ලාක පාවිච්චි කරා. අපි විශ්වාස කරන්නේ මේ හැමදේම එකතු වෙලා එන සුන්දර දෙයක් තමයි. ඒ කියන්නේ ඉස්සරහට ආයුත්. රට ලස්සන වෙන්න. ඒක තමයි ලස්සන කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක ඔයත් ඉන්නවා මමත් ඉන්නවා වන්දන රෝහණුත් ඉන්නවා ශාමලිත් ඉන්නවා. හැමෝම ඉන්නවා. මේ අපි හැමෝම ඉන්නවා. ඉතින් ඒක පාවිච්චි කරන එක තමයි ඊළඟ වැඩේ. එතකොට තමයි මේක තව සුන්දර වෙන්නේ. අනිවාර්යයෙන්. සහ ඊට පස්සේ තව මේව තව concept වලට දියුණු වෙනවා. එතකොට එහෙම දියුණුනවා කියන්නේ අපේ සංස්කෘතික ඉස්සරහට යන එක රටක් විදියට. ඔය සංස්කෘතික මිනිසුන් හැදීම තමයි
රටක් දියුණු වීමේ මූලික ඒක ලක්ෂණය. ඉවර කරන වෙලාවට ඇඩ් එකක් දානවා. දැන් සමහරට අපි වෙන තැනක රෙස්ටොරන්ට් එකකින් ඉන්නකොට ඔය සංස්කෘතිය කැලේ එහෙම අහුවෙන්නේ නැහැ. මේක අපි ඩෙවලොප් වෙලා ගියොත් මෙතන අර වගේ වයලින් එකයි. එක්ක මේ සැක්සෆෝන් එකයි. නැත්නම් බෙරේ එකයි. ඔව්. මෙතන පොත් කියවයි. තව කෙනෙක් සින්දු කියයි. හරි තව කෙනෙක් කෙනෙක් නටයි. ඔව්. හරි. ඉතින් නාට්‍ය පෙන්න අයියකෝ. ජාම. නාට්‍යකාරය. ඒක බලලා අමතක කරගන්න. මොනෝඩ්‍රාමත් පෙන්නනවා දැන්. ඒසියම කරන්න පුළුවන්. ඔව්. ඒක නළුවයි. එඩිට් කරලා මුලටම ගන්න. ඔව්. ඔන්න ඔය කෑල්ල එනවා අපිට ගන්න. එහෙනම් ඉතින් ඔන්න අපි ඕගලන්ට අවස්ථාව දෙනවා මෙතනින් එහාට මේ තැන ඕගොල්ලන්ගේ වගේ ඉතින් ඕගලන්ට පුළුවන් ඒ කියපු විදියට අර මේ කිව්වනේ අඳින කොට කලින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක සදාචාරයට ගැලපෙනවා නම් මෙතනට ඕගොල්ලෝ ඕන කෙනෙක් ඇක්සෙප්ට් කරනවා. ඉතින් ඒ වාසිය ඕගොල්ලෝ ගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. සා මේ තව පොඩි ඇඩ් එකක්. දැන් ඉතින් මෙතනට සිංහල ආවත් දෙමළ ආවත් ඉංග්‍රීසි ආවත් එහෙම භාෂා හැකියාවන් තියෙන අය මෙතන ඉන්නේ. ඒකින්ද ඒ බාධාවක් නැහැ. ඒක ඉතා වැදගත්. මොකද මොකක් තැන්වල වෙන ප්‍රශ්න අර චීන කියලා අර බල්ලා උගල දුන්නා. භාෂාව බැරිද? එක හේතුවක් තමයි නාට්‍ය එකත් එක්ක ගවේෂණායි මේක ඇතුලේ ඉන්නේ. එයාලා අර ඉන්ටර්නැෂනල් ලෙවල් සියලුම දේවල් පාස් කරගෙන ආපු අය. ඉතින් ඔය කියන විදිහට ලෝකේ හැමතැනම දැකපු මිනිස්සු ඒවත් එක්ක ඕන විදිහට බැලන්ස් වෙන්න පුළුවන් සහ අවසාන වශයෙන් කියන්න ඕනේ අර අපි වර ගංග වැද්දට අරන් ගිහිල්ලා මවපු ෆැන්ටසි තියෙන 2000 ගණන් මුල ලියවිච්ච පුළුවන් නම් දැන් කැමරාව අරව ගන්න දැන් බලන්න අහසේ ලස්සන. ලස්සනයි මම දැන් අහස රාසිගේ අවුවත් එක්ක රසික වුණේ කියන්නේ දැන් බලන්න අහස වෙනස් වෙච්ච පාට. දැන් අහසේ කලර් එක බලන්න. ඒ කලර් එක යූෂුවල් නෑ. බලන්න. ඒක අර වෝටර් කලර්ස් ටයිප් නේ. දැන් බලන්න මේ පාට. ඒක නිකන් දැන් පේන්ටින් එකක් වගේ. දැන් මේම සවාරියක් යන කෙනෙක්ට ගයිඩ් කෙනෙක් අවශ්‍ය නම් යන්න පුළුවන්. එතකොට එයා ඔයාලට කුරුල්ලෝ ගැන කියනවා. හැලකි මුල ඉන්න තැන කියනවා. හරිද? අර ගහේ මේ ගහේ ඒවත් අඩි කියයි. දෙකේ හැලකි මුල නම් ඉන්න කොටේ උගල. ලොකු එකක් නම් ඊට පස්සේ මේ ෆැන්ටසි අර අපිට මවපු ෆැන්ටසිය එමම තියාගවනේ. එක දවසක් හරි අපිට ජීවත් වෙන්න ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්. Thank you අපේ නිර්මාණ මල්ලිට.